උදෑසනක් ශ්‍රී ලංකා ඇමරිකා සංගමය වාර්ෂිකව ඔබ වෙත ගෙනෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරන්නටයි අපගේ සූදානම. එම නිසා කරුණා කරලා වේදිකාව ඉදිරියට එන ලෙස මා ඉතාමත් ගෞරවයෙන් මහා සංඝ රත්නයටත් මේ හිතවතුන් සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. Hello everyone. Good morning. Wish you all very, very happy New Year. This is our Sinhala Tamil New Year, so welcome again. And everyone, please come forward and have a seat. We are about to start our New Year. Thank you. Samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa bhavatu sabba mangalam rakkhantu sabba devata sabba buddhanubhavena sada sutti bhavantu te bhavatu sabba mangalam rakkhantu sabba devata sabba dhammanubhavena sada sutti bhavantu te bhavatu sabba mangalam rakkhantu sabba devata sabba sanghanubhavena sada sutti bhavantu te. ගරුතර මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කරලා අපිට ආශිර්වාද කරා. අද මේ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඉතාමත් ලස්සනට සාර්ථක උත්සවයක් වේවා කියලා. එහෙමනම් සාදු 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 දෙන්න හොඳ අත්පොසන්නාරයක්. ආනන්ද නියරපොළ මං හිතන්නේ ගිනස් වාර්තා පොතට යන නමක්. ශ්‍රී ලංකා ඇමරිකා සංගමයේ මා දන්නා කාලයක සිට සෑම කමිටියකම ඔහු සමාජිකත්වය දරලා තියෙනවා. නිලධාරියෙක්. දෙන්න හොඳ අපොසන්නාදයක් අපේ ආනන්ද නියරපොළ. හොඳයි එහෙමනම් ගරුතර මහා සංඝ රත්නයට නියෝජනය කරන සන්වැලි මෛත්‍රී විහාරාධිපති අපරැක්කේ පුණ්‍යසිරි නායක හඳුරන් වහන්සේට පුංචි කතාවක් දේශනාවක් කරන ලෙස මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ උන්වහන්සේ අවුරුදු පණිවිඩය දැන් දෙන්නට මා දැන් මයික්‍රොෆෝනේ බාර දෙනවා උන්වහන්සේට. ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ශ්‍රී ලංකා ඇමරිකා සංවිධානයේ මගින් සංවිධානය කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දැල්වීමෙන් දැන් සුළු මොහොතකට මත්තෙන් ආරම්භ කරන්නට යෙදුණා. අපි ඔබ සියලු දෙනාම දන්නවා සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ නව සිතුම් පැතුම් නව අදහස් උදහස් සහිතව අලුත් වර්ෂය ආරම්භ කිරීම. ලෝකයේ කොතනත් එක රවුමක් දුවල ඉවර වෙලා ඊළඟ රවුම අලුතින් පටන් ගන්නකොට අලුතින් සිතුම් පැතුම් ඇතිව චාරිත්‍ර සහිතව සිදු කරන එක ලෝකෙ කොතනක් තියෙන දෙයක්. ඉතින් මම හිතනවා මේ මානව ශිෂ්ටාචාරයේ ශ්‍රී ලාංකික ලකුණ සනිටුහන් කරන සුවිශේෂී දවසක් තමයි සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ. නක්ෂත්‍රානුකූලව බැලුවොතින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන අවස්ථාව සූර්යයා රවුමක් ගිහිල්ලා ඊළඟ රවුම අලුතෙන් ආරම්භ කරන අවස්ථාව. අපේ ජීවිතයේ විවිධ දේවල් අපි සිදු කරලා අලුතෙන් නැවතත් ජීවිතේ පටන් ගන්න වෙලාව. ඉතින් මම හිතනවා මේ ඇමරිකාවේ ලංකාවෙන් සතපුම් දසදහස් ගණනක් ඈත සිටියත් ඔබ සියලු දෙනා මේක රාශී වෙලා ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා මේ විදිහට මේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳ අපි ස්තුතිය ප්‍රණාමය පුරුදු කරනවා. එමෙන්ම මේ අද දවසේ මේ සියලු කටයුතු සාර්ථක වේවා කියන උතුම් ප්‍රාර්ථනාව මේ වෙලාවේදී මම කරනවා මහා සංඝරත්නය වෙනුවෙන්. දැන් මම හිතනවා
ඒ උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට ආචාර්ය වල්පොළ පියනන්ද නායක හාමුදුරුවෝ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා සුපුරුදු පරිදි සෑම ශ්‍රී ලංකා ඇමරිකා ඇසෝසියේෂන් එකේ අවුරුදු උත්සවයකට සහභාගී වුණ උන්වහන්සේගේ අවුරුදු පණිවිඩය අපිට දෙන්න කියලා. අතිගරු මහා සංඝරත්නයේ අවසරයි අපේ පුණ්‍යසිරි පඬිතු හාමුදුරන් වහන්සේ සියලුම මහා සංඝයා වෙනුවෙන් කළ යුතු පණිවිඩය දුන්නා. මම හැමදාම කියන පණිවිඩය තමයි අපි ලාංකිකයෝ ওই ලෝකෙියත් අමතක නොකළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් අපේ මෙලොවට බිහි කළ මෑණියන් වහන්සේව අපි කිසි විටක අමතක කරන්න හොඳ නැහැ. එතුමියට අපේ ගෞරව ප්‍රණාම අපි බලා කියා ගන්නට ඕන. ඒ වගේම අපි ජනිත වෙච්ච රටත් අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. මේ රටේ ඉපදුනත් සමහර අපේ ලාංකික දරුවන් අපේ මුල ශ්‍රී ලංකාවයි. ඒ නිසා ලාංකික වශයෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරමු. යම් යම් ප්‍රශ්න අපිට ලෝකේ කාටවත් නැත්තේ නෑ. සියලු දෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒ සියලුම ප්‍රශ්න අපි අමතක කරලා එක රටක් හැටියට හිතාගෙන අපි සියලු දෙනාම ලාංකිකයෝ හැටියට ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණුවටපත් වීමට අපි සියලු දෙනාගේම සහයෝගය දෙමු. ඉතින් මගේ එහෙමනම් පරක්කුවට ප්‍රීවේක වගේ කියන්නට ඕන. ඉතින් ඒ වුණත් මේ වෙලාවේ කොහොම හරි එන්න ලැබීම ගැන ලොකු සතුටක්. ශ්‍රී ලංකා මේ අපේ ශ්‍රී ලංකා සංවිධානය අද ඊයේ නෙවෙයි අවුරුදු 40කට කිට්ටු වෙන්න ගාණක් මම හිතන්නේ මේ රටේ මේ අවුරුදු උත්සවය කරන එකට අපේ සියලු දෙනාගේම ගෞරවයක් ඒ වගේම මේ සංගමය විටින් පිටපත් වෙන නිලධාරීන්ට අපේ විශේෂ ස්තුතියක් පුද කරමින් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැම කටයුතුම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ගරු කටයුතු ආචාර්ය වල්පොළ පියනන්ද නායක හාමුදුරුවෝ වහන්සේගේ අවුරුදු පණිවිඩයයි. ඒ වගේම පියනන්ද හාමුදුරුවෝ වහන්සේ වහන්සේටත් අපි ශ්‍රී ලාංකික සමදෙනා වෙනුවෙන් වහන්සේ කරගෙන යන මේ සමාජ මෙහෙවරට අපේ ස්තුතියක් පුද කරනවා. ඒ වගේම ඔබ වහන්සේට ඒ කටයුතු සාර්ථකව කරගෙන යන්නට නිදුක් නිරෝගී සුවය මේ අවස්ථාවේ සිංහල අවුරුදු උත්සවයේදී අපි ප්‍රාර්ථනා කර සිටිනවා. හොඳයි එහෙමනම් ඊළඟට අරුණි ගණේවත්ත. Okay everyone, we are ready for our Sri Lankan national anthem will be sung by Sitara Ranasinghe. Please. හොඳයි දෙන්න හොඳ අත්පසන්නාදයක් සිතාරා රණසිංහ ශ්‍රී ලංකා ජාතික ගීය ගයන්නට. Shri
Sister. Thank you. Then we'll have the American National Anthem by Dinuki Suravira. Please welcome Dinuki. Thank you. Oh, say, can you see by the dawn's early light what so proudly we hail at the twilight's last gleaming, whose broad stripes and bright stars through the perilous fight, oh, the ramparts we watched were so gallantly streaming, and the rockets' red glare, the bombs bursting in air, gave proof through the night that our flag was still there. Whoa, say does that star-spangled banner yet wave? Oh, the land of the free and the home of the brave. Thank you, Sister. Thank you. I'm sorry, Dinuki. බොහොම ස්තුතියි දිලුකි බොහොම ලස්සනට අපි හැමෝටම ආඩම්බර වෙන විදියට ඇමරිකානු ජාතික ගී කිව්වා. එහෙමනම් අද මෙහි වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට මා ක්ලේශ කළ තියෙන හාමුදුරනේ කරුණාකරලා අපි අර කූඩාරම්ට ගිහිල්ලා අපි එහෙනම් ඒක වළඳමු.